ආශිර්වාදමත් දවසක් ප්‍රේමණීය දේවදරුවනි ඔබ සැමට. අද දවසේ අපි ශුද්ධ ලියවිල්ල වෙතට ඇතුල් වෙමු. දෙවෙනි තිමෝති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය මක්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඳුකමේ ආත්මයක් නොව බලයේත් ප්‍රේමයේත් හික්මවීමේත් ආත්මයක්ය. ආමේන්. ප්‍රේමණීය දේවදරුවනි, ජීවිතේ ඔබට ප්‍රශ්න, පොරබැදීම්, කම්කටොළු, අභියෝග මේ දේවල් එද්දී ඔබගේ ජීවිතයට ඉස්සෙල්ලාම එන්නේ බය. අද මේ බය මනුෂ්‍යයට කොච්චර පාර දෙනවද කියලා අපි කල්පනා කරලා බැලුවොත් ඒ මනුෂ්‍යයන්ගේ ජීවිත පවා නැති කරගන්න තැනට මේ බය මනුෂ්‍යව පත් කරලා තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබ කිසිම දෙයකට බිය වෙන්න අවශ්‍ය නැහැ. හාලෙලූයා. මං ඇහුවොත් ඔබගේ ප්‍රශ්නේ මොකක්ද කියලා, තත්ත්වය මොකක්ද කියලා ඔබ කියයි, ප්‍රොෆට් මට ගොඩාක් ප්‍රශ්න, ගොඩාක් අභියෝග. අද මම මේ දේ නිසා බය වෙලා ඉන්නවා. මම මේ දේ නිසා බියටපත් වෙලා ඉන්නවා. ඔබ විවිධ ප්‍රශ්න මට කියයි. නමුත් මගේ ප්‍රේමණීය දේවදරුවනි, ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබ කිසි දෙයකට බය වෙන්න එපා. බයිබලයේ බොහෝ තැන්වල ලියුණු වචනයක් තමයි බිය නොවන්න කියන වචනය. ඇයි දෙවියන් වහන්සේ දේ අපිට කියන්නේ? මොකද මේ බයට පුළුවන් මිනිස්සෙගේ ජීවිතේ සම්පූර්ණයෙන් විනාශ කරන්න. ඔබ බය වුණොත් ඔබ වැටෙනවා. ඔබ අසාර්ථක වෙනවා. ඔබ පරාජය වෙනවා. ඔබ අසමත් වෙනවා. හාලෙලූයා. නමුත් ඔබ ජීවිතේ මොන ප්‍රශ්නේ ආවත්, මොන අභියෝගය ආවත්, මොන කුණාටු ආවත් බිය නොවි ඉන්න නම් ඔබ මොකක්ද කළ යුත්තේ? ඒකයි වැදගත්. හාලෙලූයා. ඔබ බිය නොවි සිටින්න නම් ඔබ බලන් ඉන්න දේ හරි වැදගත්. ඔබගේ අවධානය දෙවියන් වහන්සේ වෙත ඔබ ගේන්න අවශ්‍යයි. උන්වහන්සේගේ වචනේ වෙත ඔබ ගේන්න අවශ්‍යයි. උන්වහන්සේ කවදාවත් ඔබ පරාජය වෙන්න දෙන්නේ නැහැ. අසාර්ථක වෙන්න දෙන්නේ නැහැ. අසමත් වෙන්න දෙන්නේ නැහැ. හාලෙලූයා. බය වෙන්න එපා මගේ දරුවනේ. අද ඔබ යන ප්‍රශ්නේ කොච්චර විශාල වුණත් ඒකට බය වෙන්න එපා. හාලෙලූයා. ඒ කන්ද කොච්චර විශාල වුණත් ඒකට බය වෙන්න එපා. කන්දට කතා කරන්න නැදහිල්ලෙන්. කන්ද ඔබගේ ප්‍රශ්නේ, අභියෝගය, කරදරය, රෝගය. කන්ද කියන්නේ ඔබගේ අභියෝගය. නමුත් බය වෙන්න එපා. උන්වහන්සේ ඔබට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නෙවෙයි. උන්වහන්සේ ඔබට දුන්නේ බලයේ, ප්‍රේමයේ, හික්මවීමේ ආත්මයක්. මේක තමයි දෙවියන් වහන්සේගේ දරුවන්ගේ ආත්මය. බලය, ප්‍රේමය සහ හික්මවීම. අද මේ ආත්මය ඔබ තුලයි. හාලෙලූයා. ඒ නිසා ඔබ දිගින් දිගටම ජය ගන්න අවශ්‍යයි. අභියෝග පරාජය කරන්න, පොරබැදීමෙන් ජය ගන්න, ඉදිරියටම යන්න රාජාලියෙක් මෙන්. රහස තමයි ඔබ දෙවියන් වහන්සේ දෙස, උන්වහන්සේගේ වචනය දෙස බලා සිටීම සහ උන්වහන්සේගේ වචනය තුල හැසිරීම. හාලෙලූයා. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. මම යාඥා කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්, අද ඔබගේ වාතාවරණය මොකක් වුණත්, තත්ත්වයේ ප්‍රශ්නේ මොකක් වුණත්, අභියෝගය මොකක් වුණත් ඔබ එතන එළියට එනවා. ඔබ නිදහස් වෙනවා. ඔබ ගැලවෙනවා. ඔබ සුව වෙනවා. මම ඔබ ආශිර්වාද කරනවා ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමෙන්. මම සභා පාලක දේවගති ප්‍රොපේත යොහන්ඩයස් ජෙසුපීටයි.